ආයිබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශයේ නාවිකයන් සඳහා වන පුරප්පාඩු සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම මෙවැනි රැකියා අවස්ථා ගැසට් සැනින් ඔයාලව දැනුවත් කරන්න අපි මේ වෙද්දි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. අනිවාර්යෙන් ඒ channel එකත් follow කරලා තියාගන්න. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට යමු. ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ශිල්පීය අංශය සඳහා ආධුනික නාවික ශිල්පීන් හා ශිල්පිනියන් සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි මුලින්ම බලලා ඉමු මූලික සුදුසුකම් මොනවද කියලා. මූලික සුදුසුකම් විදිහට ඔයගොල්ලෝ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම වයස් සීමාව 2025 ඔක්තෝබර් 10 වෙනි දිනට අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 24ට නොවැඩි විය යුතුයි. ඒ වගේම උස ප්‍රමාණය තියෙන්න ඕනේ පිරිමි කෙනෙක් නම් අඩි 5යි අඟල් 5ක්, ඒ වගේම කාන්තාවක් නම් අඩි 5යි අඟල් 2ක්. ඔයගොල්ලන් මෙතන සෙන්ටිමීටර වලිනුත් අගේ බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ශරීර ස්කන්ධ දර්ශකයේ 17ත් 27ත් අතර තියෙන්න ඕනේ. ඒ වගේම පපු ප්‍රමාණය පිරිමි අයගේ සෙන්ටිමීටර 81.28ක් තියෙන්න ඕනේ. වර්ණ දර්ශනය STD 2 මට්ටමේ තියෙන්න ඕනේ. ඒ වගේම දූරදර්ශනය ගැන කතා කරොත් 6ක් පවතින්න ඕනේ උපස් අක්ෂිකාච රහිතව. ඒ වගේම සිවිල් තත්ත්වය ගැන කතා කරොත් ආයුධකරුවන් අවිවාහක විය යුතුයි. කිසිම ආධුනිකයෙකුට පුහුණු ලබන කාලයේදී විවාහ කිවිස ගැනීමට අවසර දෙනු නොලැබෙයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බඳවා ගනු ලබන අංශයන් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව නාවික ඉංජිනේරු, ඒ වගේම ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව මෝටර රථ ඉංජිනේරු, ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව විදුලි ඉංජිනේරු, ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු, ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව නැව්බද අලුත් වැඩියාවන් සහ නැව් තැනීම සම්බන්ධ ඉංජිනේරු. මේ ෆීල්ඩ් ටිකට තමයි ඔයගොල්ලන්ව බඳවා ගන්නෙ. ඒ වගේම මේ සඳහා ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපන සුදුසුකම් විදිහට අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය විෂයට සම්මාන සාමාර්ථය සහිතව මව්බස ඉංග්‍රීසි භාෂාව සහ විද්‍යාව ඇතුළු විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම අපොස උසස් පෙළ සුදුසුකම් ගැන කතා කරොත් භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටීම හෝ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටීම හෝ තාක්ෂණ වේදය විෂය ධාරාව යටතේ තාක්ෂණ වේදය සඳහා විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණ වේදය යන විෂයන් සඳහා සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මුළු වැටුප දල වශයෙන් 95612ක වගේ වැටුපක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේවල් තමයි මේකේ විශේෂ කරුණු විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ආයුධකරුවන්ට උපදෙස් කියලා සඳහන් කරලා තියෙනවා. ආයුධකරුවන් ආයුධකාරිනියන් විසින් පහත දැක්වෙන ආකෘතියට අනුව ආයුධපතෙහි සියලුම ඡේදයන් හැකි පමණ විස්තර සහිතව හා පැහැදිලිව අත්අකුරෙන් සම්පූර්ණ කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආයුධපත් 2025 ඔක්තෝබර් මාස 10 වෙනි දින 1200 පැයට ප්‍රථම ලැබෙනසේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී බඳවා ගැනීම නාවික හමුදා මූලස්ථානයේ තැපැල් පෙට්ටිය 593 කොළඹ 1 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ලියාපදිංචි තැපෑලෙන් නොලැබෙන අයදුම්පත් බාර ගන්න නොලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් වාහන කවරේ වම්පස ඉහළ කෙළවරේ ආධුනික නාවික ශිල්පී බඳවා ගැනීම යනුවෙන් සඳහන් කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන් මේ වෙබ්සයිට් එක හරහා වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා සහ ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තෝරා ගැනීම සහ සම්මුඛ පරීක්ෂණ ගැන කතා කරොත් ඉහත අවශ්‍යතා සපුරන ආයුධකරුවන් ආයුධකාරිනියන් ශ්‍රී ලංකන් නාවික හමුදාව විසින් පවත්වනු ලබන මූලික වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව තේරීම් මණ්ඩලයක් ඉදිරිපිට සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීම සිදු වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම සඳහා සරාලිය යුතු අවශ්‍යතා කියලා සඳහන් කරලා තියෙනවා. ඉසව්ව මීටර් 1600 දිවීම පිරිමි මිනිත්තු 9කින් කාන්තාවන් මිනිත්තු 11කින්. පුෂප් කාලය මිනිත්තු 1ක් තුළ 12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පිරිමි අය, ඒ වගේම කාන්තාවන් 8ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. සිටප් මිනිත්තු 1ක් තුළදී පිරිමි අය 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්, කාන්තාවන් 7ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ඔයගොල්ලන්ට ආයුධම් පත්‍රය ශ්‍රී ලංකන් නේවි වෙබ් අඩවියට ඇවිල්ලා මේ විදිහට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එක ඔයා අනිවාර්යෙන් ෆිල් කරලා යාදා ලිපිනයට අපි කලින් සඳහන් කරපු ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න ඕනේ. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.